දවසක් හැමදෙනාට. ලස්සන සද්දයක් ඇහෙනවා. මනෝනා ഘോഷාකාරී ශබ්දයක්. මේ ශබ්දය තලපෙදෙන හඬ. ශබ්දේ මැදින් මිනිස්සු සිරී පැතිරෙන්නේ සිටිනවා. මේ ලෝකෙ පුරාම මිනිස්සු සිරී පවතින සිටිනවා. මේ ලෝකෙ විචිත්‍රවත් කරමින් සුන්දර කරමින් ඒ වගේම විනාශකාරීත්වකින් ලෝකෙට ලබා දෙමින් ඒ වගේම ලෝකේ නව නිර්මාණ කරමින් මිනිසුන් ලෝකේ පුරාම ජීවත් වෙනවා දකින්න පුළුවන්. ඔවුන් සිදු කරන ක්‍රියාවන්, ඔවුන් සිදු කරන නිර්මාණයන් ලෝක පුරා සෑම අතකම විහිදී පැතිරලා ජනතාවට මිනිසාට ප්‍රජාවට සේවය කරමින් සහ සමහර විටක මිනිස්සු දකින්න විදිහට මිනිසුන්ට හානියක් ඇති කරමින් කටයුතු කරනවා අපිට දකින්න පුළුවන්. ලෝකේ ඉන්න මිනිස්සු වර්ග ඇතැම් පුද්ගලයන් වෙන් කරනවා හොඳ මිනිසුන් සහ නරක මිනිසුන් විදිහට. ඇත්තටම ලෝකේ ඔබ හිතන්න හොඳ මිනිස්සු සිටිනවාද නරක මිනිස්සු සිටිනවාද? ලෝකේ පුරා සිටින්නේ කවුරුන්ද යන්න ගැන අප නැවත සිතා බැලිය යුතුයි මට හිතෙනවා. ලෝකේ හොඳ මිනිසුන් සහ නරක මිනිසුන් යන වර්ග දෙකක් නැති බව තමයි මට හිතෙන්නේ. මම එහෙම කියන්න හේතුව අපි හොඳ මිනිසුන් වශයෙන් හඳුන්වන්නේ අපි දක්වන ක්‍රියාවන්ට අපි කැමති විදිහේ අප ප්‍රිය විදිහේ ප්‍රතිචාර දක්වන්නන් අප යහපත් මිනිසුන් ලෙසත් අප සිදු කරන ක්‍රියාවන්ට අප අකමැති අප අප්‍රිය කරන ප්‍රතිචාර දක්වන්නන් නරක මිනිසුන් ලෙසත් අපි හඳුන්වනු ලබනවා. ඇත්තටම සිදුවන්නේ මේ නේද? මහපාරේ ඔබ ගමන් කරන විට ඔබට ගාවන්ට ඉඩකඩ ලබා නොදී ගමන් කරන රථයක රථයක් පදවන්නේ නරක මිනිස්සෙක්ගේ හැඟීමක් ඔබට දැනෙනවා. නමුත් ඔබට ඉඩ ලබා දෙන, ඔබට පාර ලබා දෙන මිනිසෙක් හොඳ මිනිසෙක් ලෙස ඔබට හැඟෙනවා. කියන්නේ ඔබගේ ක්‍රියාවට ඔවුන් දක්වපු ක්‍රියාවේ ප්‍රතිචාරය මත තමයි සෑම විටකම තීරණය වූයේ. ඔව් හොඳ මිනිස්සෙක්ද නරක මිනිස්සෙක්ද යන්න පිළිබඳව. ලෝකේ පුරා පිළිවි පවතින්නේ මේ වර්ග දෙක. ඇත්තටම ලෝකයේ හොඳ මිනිසුන් හෝ නරක මිනිසුන් ගැන වර්ග දෙකක් නැහැ. ඇත්තේ ජීවත් වෙන මනුෂ්‍ය කොට්ටාශයක් පමණයි. මම එසේ කියන්නට හේතුව නැවත වරක් කතා කළොත් එහෙම හොඳ හෝ නරක කියන තත්වය එහෙම නැත්නම් එම ක්‍රියාව තීරණය කරනු ලබන්නේ අප විසින්ම තමයි. අපගේ මනස නිර්මාණය වෙන අපිට දක්වන ප්‍රතිචාරය මත අපි තීරණය කරනවා යහපත් අයහපත් කියන දේ. නමුත් ඔබ ජීවිතේ ජීවත් වෙන ඔබගේ ආදරණීයන් තෝරා ගනිද්දී ඔබ හිතනවා මේ යහපත් මිනිසුන් ලෝකේ වඩා සුන්දර කරනවා. ඔවුන් අපිට ලෝකේ ජීවත් වීම සුදුසුතනක් බවට පත් කරනවා. යහපත් මිනිසුන් ඊටාම සුන්දර ස්ථානයක් බවට පත් කරනවා යන්න ඔබ හිතනවා. අයහපත් මිනිසුන් සම්බන්ධයෙන් ඔබ හිතන්නේ ඒ අනික් පැත්ත. ඒ තමයි ඔබ හිතනවා මේ අයහපත් මිනිසුන් ලෝකේ ජීවත් වන්නට තනක් බවට පත් කරනවා. ඒ වගේම ලෝකය අපට අප්‍රිය තනක් බවට පත් කරනවා. ජීවිතය අපට එපා කරනවා කියලා අප හිතනවා. නමුත් ඇත්තටම සිදු වී තිබෙන්නේ ඔවුන් සිදු කළ ක්‍රියාවක් නෙවෙයි. ඔබ සිදු කරගත් ක්‍රියාවක් පමණයි. ඔබ තමයි හිතුවේ මේ ඔබට දක්වපු ප්‍රතිචාරය නරකයි කියලා. ඔබ තමයි හිතුවේ ඔබට දක්වපු ප්‍රතිචාරය හොඳයි කියලා. ඒ නිසා සෑම විටකම සිදුවන්නේ ඔබට දක්වන ප්‍රතිචාරය මත ඔබ ලබා ගන්නා තීරණයක් මිස ලෝකයේ මිනිසුන් හොඳ හෝ නරක යන්න නොවේ. ඇතැම් විට ඔබ දකිනවා ලෝකෙ පුරාම මව්වරුන් පියවරුන් දරුවන් රැකබලාගෙනට දරන උත්සාහය, ඔවුන් කරන කැපකිරීම, ඔවුන්ගේ හෘදයාංගම බව, ඔවුන්ගේ ආදරණීය බව ගැන විචිත්‍රවත් කතා චිත්‍රපට ලෝක පුරා පවතිනවා. ඒ වගේම අප පුවත් අසනවා දෙමව්පියන්ගෙන් දරුවන්ට ගැහැට අකටයුතුකම් නොකටයුතුකම් සම්බන්ධව අප ශ්‍රී ලංකාව පුරා ලෝකයේ පුරා මේ පුවත් දකිනවා. මේ සිදුවන්නේ එකම එක ක්‍රියාවලියක් පමණයි. එකම එක සංසිද්ධියක් පමණයි සිදුවන්නේ. එම ක්‍රියාවලිය අනෙක් පුද්ගලයන් බාර ගන්න ආකාරය මත, ඔවුන් මේ විඳ ගන්න ආකාරය මත මේ ලෝකය ඔබට සොඳුරු තැනක් හෝ ජීවත් වීමට අප්‍රිය තැනක් බවට පත් කරනවා. මොහොතක් හිතන්න. ඇත්ත වශයෙන්ම අප නිර්මාණය කරගත යුත්තේ අපගේ ජීවිතයයි. අප තමයි නිර්මාණය කළ යුත්තේ මේ ලෝකයේ සොඳුරු තැනක් බවට පත් කරනවාද? මේ ලෝකය අප්‍රිය තැනක් බවට පත් කරනවාද යන්න තීරණය වන්නේ ඔබයි. මේ අනික් පැත්තට අපි හිතුවොත් එක මොහොතක් අනික් පුද්ගලයන් දක්වන ක්‍රියාවන්ට ඔබ දක්වන ප්‍රතිචාරය කොහොමද? ඔබ හොඳ මිනිසෙක් වෙලා තියෙනවද? ඔබ නරක මිනිසෙක් වෙලා තියෙනවද යන්න තීරණය වෙන්නේ ඔබ දක්වන ප්‍රතිචාරය මතයි. ඔබට හැකියාව තියෙනවා අනික් පුද්ගලයන් කරන ක්‍රියාවන්ට ඔබ දක්වන ප්‍රතිචාරය ඔවුන් ප්‍රියාකාරයට දක්වන්නක්, ඔවුන් අප්‍රියාකාරයට දක්වන්නක්. මේ ඔබ හිතලා නොසිතා කරන ක්‍රියාවක්. ඇතැම් විට ඔබ හිතලම මේ ක්‍රියාවන් සිදු කරනවා. ඇතැම් අවස්ථාවලදී නොහිතා ඔබට මෙම ක්‍රියාවන් සිදු කරන්නට සිදු වෙනවා. ඒ නිසා ඔබ හොඳින් හිතන්න. ඇත්තටම ලෝකයේ ජීවත් වෙන මිනිසුන්ද මේ අනෙක් මිනිසුන්ද ලෝකයේ ජීවත් වීම නුසුසුතනක් බවට පත් කරලා තියෙන්නේ. ඔබගේ ලෝකයේ විනාශය කළේ මිනිසුන්ද නැත්නම් ඔබගේ ලෝකයේ තුල විනාශය නිර්මාණය කරගත්තේ ඔබද? ඔබගේ ලෝකයේ ප්‍රියතාවය සුන්දරභාවය නිර්මාණය කළේ මිනිසුන්ද? ඒ ලෝකයේ සුන්දරතාවය නිර්මාණය කළේ ඔබමද යන්නේ? ඔබට හැකියාව තියෙනවා
නමුත් අනිත් මිනිසුන්ට ලෝකේ සුන්දර තැනක් බවට පත් කරන්න ඔවුන් දක්වන ක්‍රියාවන්ට ඔබ දක්වන ප්‍රතිචාරයන් ඔබ දක්වන ක්‍රියාවන් වඩාත් ඔවුන්ට සුබදායි සුඛදායි සහ ඔවුන්ට හිතවත් ක්‍රියාවන් බවට පත් වුණොත් ඔබට ලෝකයේ සුන්දර තැනක් බවට පත් කර හැකි වෙයි කියා මා සිතනවා.